හිතවත් ඔබට මේක හරිම සංවේදී මාතෘකාවක්. ගොඩක් දෙනෙක්ට රහසක් වුණත් ජීවිතයට බලපාන දෙයක්. අපි බලමු. ඔබේ සැමියාගේ ආදරය සහ උනන්දුව නැති වෙලා නම් ඒ හදවත ආයෙමත් දිනා ගන්න පුළුවන් රහස් මොනවද කියලා. ආදරණීය කෙනෙක්, සැමියෙක්. එයාගේ ඇස්වල තිබුණ ඒ ආදරණීය බැල්ම, කාමරයේ ඇතුලේ තිබුණ ඒ උණුසුම ටිකෙන් ටික නැති වෙලා යනවා නම් ඔබට කොහොම දැනෙයිද? හිත රෙදෙනව, තනිකමක් දැනෙනව නේද? සමහර වෙලාවට මේකට හේතුව එයා නෙවෙයි. එයාගේ ජීවිතේ වෙන්න පුළුවන්. එයා දැන් ගෙවන අමාරු කාලය වෙන්න පුළුවන්. බිල්පත්, රැකියා ප්‍රශ්න, මානසික අවපීඩනය, ජීවිතයේ මෙද අර්බුද, මේ වගේ දේවල් නිසා පිරිමියෙක්ගේ ශක්තිය, උනන්දුව නැති වෙලා යන්න පුළුවන්. ඒත් මේ හැම දෙයකටම වඩා එයාගේ හිත කඩන තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි නිතරම දොස් කියන, අනකරන, ගෞරවයක් නැති, ආකර්ෂණීය නොවන බිරිඳක්. ඒත් කලබල වෙන්න එපා. ඔබේ හදවතේ තියෙන ඒ ආදරය ආයමත් අවුලවන්න ඔබට පුළුවන්. අපි බලමු ඒකට කරන්න පුළුවන් දේවල් 12 මොනවද කියලා. මුලින්ම තේරුම් ගන්න. The power of empathy. සමහර වෙලාවට එයා ගොඩක් අමාරු තැනක ඉන්නේ. ඒත් එයාක කියන්නේ නැහැ. මේ වෙලාවේ යාට ඕන වචන නෙලෙයි, අවබෝධයයි. ඔබ එයාගේ පැත්තේ ඉන්නවා කියලා දැනෙන්න දෙන්න. එයාගේ පිරිමි ආත්මය අගය කරන්න. His masculinity matters. ඔයා තමයි මගේ ශක්තිය. ඔයා නැත්තම් මේක කරන්න බෑ වගේ පොඩි වචන වලින් නිතරම එයාගේ පිරිමි ආත්මය තහවුරු කරන්න. ඒක එයාගේ පුදුම ශක්තියක්. පුංචි දෙයට ස්තුතියි. Daily appreciation. එයා ගෙදරට ගේන බිස්කට් පැකට් එකට උනත් ස්තුතියි කියන්න. එයා කරන හැම පොඩි දෙයකටම දිනපතාම අගය කරන්න. දිරිමත් කිරීමෙන් ආශ්චර්යයක්. Be his biggest cheerleader. ඔයාට පුළුවන්. ඔයා මේකේ දක්ෂයා කියලා කියන්න. එයා කරන හැම හොඳ වැඩකටම උඩින් අත තහලා දිරිමත් කරන්න. ඒකෙන් අලුත් අවස්ථා විවෘත වේවි. ගෞරවය කොන්දේසි විරහිතයි. Unconditional respect. එයා සල්ලි ගෙන නිසා නෙවෙයි. එයා ඔබේ සැමියා නිසා ගරු කරන්න. එයාට ගරු කරන්න ඉගෙන ගන්න. පිරිමින්ට ගෞරවය කියන්නේ ඔක්සිජන් වගේ. අතීතේ වැරදි අමතක කරන්න. Drop the past. එයා අතීතේ කරපු වැරදි, අසාර්ථක වීම අදට අරගෙන ඇවිල්ලා බැනවදින්න එපා. අතීතේ වැරදි එයාට විරුද්ධව ආයුධයක් කරගත්තොත් එයා ඔබෙන් ඈතට යයි. එයාට ශක්තියක් වෙන්න. Be his support system. එයාට උදව් ඕනෑම තැනක මූලමය වශයෙන් උනත් එයාට උදව් කරන්න. ඔබ එයාට පිටිපස්සෙන් ඉන්නවා කියලා දෙනින්ද දෙන්න. පටන් ගන්න ඔබෙන්. Initiate love. එයා එනකම් බලන් ඉඳීපා. සමහර වෙලාවට එයා ගොඩක් වෙහෙසටපත් වෙලා ඇති. මුලින්ම ආදරය කරන්න පටන් ගන්න. ඔබ සදාකාලය බලාගෙන හිටියා හැකි. නිතරම ආකර්ෂණීය වෙන්න. Be irresistible. දිනපතා පිරිසිදුව ආකර්ෂණීයව ඉන්න. ටිකක් ස්පර්ශ කරන්න පුළුවන්, හුරතල් කරන්න පුළුවන් මෘදු ලස්සන ගැහණු ගැනීම වෙන්න. එයාට ඔබ නැතුම බැරි වේවි. ආදරයට වෙලාවක් වෙන් කරන්න. Schedule sex. අද රාත්‍රී අපේ වෙලාව කියලා සැලසුම් කරන්න. දිනපොතේ ලියන්න උනත් කමක් නැහැ. එහෙම දැනුවත් කරනකොට එයාගේ මනස ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. මෙතෙන්දී අර පොත් ගැන සඳහන් කළොත් හොඳයි. ඔබේ කාමුකත්වයේ වැඩි කරන පොත් ගැන දැනුවත් වෙන්න වගේ සරලව කියන්න හොඳයි. දුර්වලතා විහිළුවට එපා. Don't joke about flaws. පොඩි පොඩි දුර්වලතා විහිළුවට අරගෙන එයාගේ හිත රිදෙන්න එපා. ඒක එයාගේ ආත්ම විශ්වාසය කඩනවා. ප්‍රසිද්ධියේ කවදාවත් හදන්න යන්න එපා. Never correct him in public. ප්‍රසිද්ධියේ එයාගේ වරදක් හදන්න ගියොත් එයාට ලැජ්ජාවක් ඇති කළොත් ඒක එයාගේ හදවත සම්පූර්ණයෙන්ම කඩනවා. පිරිමි කවදාකවත් ඒ වගේ නිඳා කිරීම අමතක කරන්නේ නැහැ. ඔබේ සැමියාගේ හදවතේ ආදරය, උනන්දුව නැති වෙලා නම් ඒකට වගකීම් යුත්තේ එයා විතරක් නෙවෙයි. මතක තියාගන්න, Tamanගේ සැමියාට හොඳට සලකන්න දන්න කරුණාවන්ත වෙනත් ගැහැණුවෙකුට ඔබ කවදාවත් ඔබේ සැමියා අහිමි කරගන්නේ නැහැ. ඔබ කරුණාවන්ත වෙන්න. ඔබ එයාට ගෞරවයෙන් සලකනවා නම් ඔබේ නිදන කාමර ජීවිතය සදාකාලයටම උණුසුම් වෙලා තියෙවි. ඔබේ විවාහ ජීවිතය ලස්සන ශක්තිමත් ආදර කතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.